මිහිරාවි 19 වෙනි කොටසත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඔයා කලින් කොටස් බලපු නැති කෙනෙක් නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් කලින් කොටස් ටිකත් බලලම මේ කතාවත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යන් කතාවට. උදේසන පැමිණි මොහොතේ සිට ෂේන් සිටින්නේ කල්පනාවක බව රුචිර මෙන්ම දුලාංජිත දුටුවේය. මොකද මේ හරියට නැට්ටක ගිනි තියලා වගේ දුලාංජි කීවේය. නමුත් ෂේන් සිටින්නේ වෙනම කල්පනාවකය. මේ සීයා ගියාද දන්නේ නෑ නේද? ෂේන් රුචිරගෙන් ඇසුවේය. නමුත් එයට ඔහු පිළිතුරක් දීමට පෙරම කොල්ලා පිට වී ගියේය. මොකද්ද බං ඒ පාර? මොකක් වෙලාද? ෂේන් ගිය පසු දුලාංජි කීවේ රුචිර සමගය. රොජන් පොඩි වැඩක් තියෙනවා. මම එන ගමන් ඔයා කොහෙද ඉන්නේ? හෙක්ටර් උපාධි උත්සවයට යන්නේ රොජන් සමග නිසා කොල්ලා ඔහුට වෙනත් වැඩක් පවරා ඔහු හෙක්ටර් සමග උපාධි උත්සවයට සහභාගී විය. ඇයි දුව ඔයාට එන්න කිව්වේ නැත්තේ? හෙක්ටර් ඇසුවේ යන අතරතුරය. මේ එයා සක්සස් වෙනකන් මේක ප්‍රසිද්ධ නොකර ඉන්න අපි කතා වුණානේ. ඒකයි. ෂේන් කීවේය. කොල්ලාගේ මේ ක්‍රියාව හෙක්ටර්ට සිනාවක් ගෙනාවේය. සුහිගේ පවුලේ සමග එය ආවේ මනරම් වූ වාහනයකිනි. ඒ වෙනුවෙන් සූදානම් කළේද ෂේන්ය. නමුත් කොල්ලා එය ඇයට ලබා දුන්නේ හෙක්ටර්ගේ මාර්ගයෙනි. සුහීව පාතට දමා කතා කරන තරුණියන් පුදුමයට පත් වූයේ ඊට මොහොතකට පසුය. ඒ රේන්ගේ පැමිණීමත් සමගය. රේන්වදුට ඔහුට කැමැත්තෙන් සිටි තරුණිය ඔහු ඉදිරියට ආවද රේන් ඇයව පසු කර කෙලින්ම ගියේ සුහී ඉදිරියටය. සිනාමුසු මුහුණකින් මොහොතක් සුහී දෙස බලා සිටි රේන් ඇයව වැළඳ ගත්තේ කාලයකට පසුව ඇය දුටු සතුටක් සමගය. වාහනයේ සිටම මේ දර්ශනය දුටු ෂේන්ට කේන්ති ගියේය. දැත් පිටමලවාගත් කොල්ලා තමාගේම කකුලට පහරක් එසේය. ඒක තමා මට වෙන්න දුන්නේ නැත්තේ. මෙයාගේ බොයිෆ්‍රෙන්ඩ්ද? මේ සීයත් ඉද්දී ඔහු සිතුවේය. කොල්ලාගේ හැසිරීමට හෙක්ටර්ට සිනා ගියේය. යාළුවෙක් ගන්න නැති. තම මුණුපුරාට සමාචාර කළමින් හෙක්ටර් කීවේය. කවුද බං මේ එච්චර ලොකු වාහනයක ආවේ? සියලු දෙනාගේ දේස් තිබුණේ එම වාහනය දෙසටය. සුහී දුටුවේ ෂේන්ගේ මෝටර් රථයයි. ෂේන් එයින් බසින විට කෙල්ලගේ දේස් විශාල විය. ලස්සන? තැනින් තැන කෙල්ලෝ කියනවා සුහීට ඇසෙන්නට ලැබුණේ. හෙක්ටර් සමග පැමිණෙන ෂේන් දුටු සුහීට සතුටක් දැනුනි. ඒ සතුට නිසාම කෙල්ලගේ දේස් පවා දිලිසෙන්නට විය. ඇය දේස්වලින් සිනාසන ආකාරය ෂේන්ට පැහැදිලි විය. එයින් කොල්ලාගේ සිතේ තරහ අමතක වී සිනාවක් නැගින. හායි, මේ සීයට එන්න කෙනෙක් හිටියේ නෑ. රොජන්ට හදිසි වැඩක්. ඒකයි මම ආවේ. කොල්ලා ආදරණීය සිනාවක් ඇය වෙතට හෙළමින් පැවසීය. කෙල්ලද හා කියන්නට මෙන් හිස සැලුවේ දිලිසෙන දැස් වලින් ඔහුට සංග්‍රහ කරමිනි. ඇය මිතුරු මිතුරියන් සමග කතා බහ කරමින් සතුටු වන ආකාරය බලා සිටි ෂේන්ටද සතුටක් දැනුනි. නමුත් ඒ කුමක් නිසාද කියා ඔහුට නොයටහුණි. මට පිස්සුද? මට මොකද? එයා කොහොම හිටියත් කා එක්ක හිටියත් ඔහු එසේ සිතුවේ රේන් දෙස බලාය. මම හිතුවා ඔයා ආයේ මෙහෙන එකක් නෑ කියලා. සුහී කීවේ රේන්ගේ ළඟින් සිට ගනිමිනි. මට මෙහෙට නෑවිත් ඉන්න බැරි හේතුවක් තියෙනවා. ඒ මොකද්ද? කේල කීවේ සිනාවකින් ඔහුගේ දේස් දෙස බලාය. පස්සේ කියන්න. ඒක නෙවේ. අර රොයල් ගෝල්ඩ් එකේ ලොක්ක මොකටද මෙහෙ ආවේ? ඒක ටිකක් දිග කතාවක්. මං කියන්නම්කෝ. සීයා තමා අම්මගේ සර්ජරි එකට ලෝන් එකක් දාන්න උදව් කරේ. කෙල්ල කොහොමත් ඒගේ ප්‍රශ්න ජෙනී හැරුණු කොට වෙනත් අය සමග පවසන්නේ නැත.
නමුත් ඇයගේ විවාහය රේන්ට වසන් කිරීමට ටෝමනා නොවේය. උත්සවයෙන් පසුව සාදයක් සූදානම් කර තිබුණ හෙයින් ඒට යෑමට කෙල්ල සකුන්තලාගෙන් අවසර පැතීය. ෂේන්ගේ එකගත්තේ මත යන ලෙසයි කෙල්ලට පැවසීය. පාටි එකක් යන්නද? කෙල්ලට තම මව ඉදිරියේම ෂේන්ගෙන් ඇසීමට සිදුවිය. ඔහුද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට අමතක නොකළේය. හරි, මම ගිහින් දාන්නම්. ගොඩක් රෑ නොවී එන්න, හරිද? ඔහු තරමක් සැරෙන් කීවේය. කෙල්ල රවාගෙන සිටියේ නිවසට ගිය පසු ඔහුගෙන් පලිගැනීමේ අදහසිනි. ඉතින් ළමයි, මං හිතනවා මේ කොටසත් ඔයාලට කලින් කොටස් වගේම දැනෙන්න ඇති කියලා. ගොඩක් දවසකින් තමා මං ඔයාලව හම්බ වෙන්න ආවේ. එහෙනම් දිගටම මීට පස්සේ දිගටම මම වීඩියෝස් අරන් එනවා. මාත් එක්කම රැඳිලා ඉන්න ඕනේ. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අදට ගිහින් යන්න. තවත් ලස්සන කොටසකින් ඔයාලව හම්බ වෙනකම් සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ.